ආයිබෝන් කියලා හැමෝම පිළිගන්නවා. අද අපි ඇවිත්ලා ඉන්නේ අලුත් නිවසක් පෙන්වන්න ඕගොල්ලන්ට. එතකොට DMAX Planning and Construction ආයතනය හරහා සැලසුම් කරලා ඉදිකිරීම කරපු නිවසක් මේක. එතකොට මේ නිවස කඳු සහිත ඉඩමක වෙනස්ම ආකාරයකට සැලසුම් කරපු නිවසක්. අපි ගිහිල්ලා බලමු මේ නිවස කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. මේ නිවසේ සැලසුම නිර්මාණය කිරීමේදී අපිට මේ භූමියේ පිහිටීම අභියෝගයක් වුණා. ඒකින්ද අපි කල්පනා කරා විවිධ හැඩතල යොදාගෙන සාම්ප්‍රදායිකින් බවින් මිදලා මේ නිවස නිර්මාණය කරන්න. ඒ හින්දා මේ ගෙදර විශේෂත්වයක් වුණා. ඒ හැඩතල යොදාගත්ත නිසා අලංකාරවත් නිමාවක් අපිට මේ ගෙදරින් ගන්න හම්බුණා වගේම view එක. ඒ කියන්නේ මෙතන උඩුමහලට නැංගට පස්සේ මේ පෙනෙන දර්ශනය හරිම අපූර්ව දර්ශනයක්. ඒ view එක ගන්න අපිට මේ හැඩතල ගොඩාක් උපකාරී වුණා. අපි දැන් ඉන්නේ මේ නිවසේ වැරන්ඩා ඒරියා එකේ. මේ වැරන්ඩා ඒරියා එක හරිම නිස්කලංක අපූර්ව තැනක්. වෙනත් නිවාස වලට වැඩිය මෙහි විශේෂත්වය යන්නේ පොළොව මට්ටමට වැඩිය අඩි 4.5ක් උසින් පිහිටීම. ඒ හින්දා මේ අවට පරිසරය මේකට හොඳින් ප්‍රදර්ශනය වෙනවා. අපි දැන් බලමු ගේ ඇතුළට ගිහිල්ලා මේ වැරන්ඩා එකත් එක්කම තියෙන ලිවිං ඒරියා එක කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ කියලා. අපි මේ නිවස සැලසුම් කිරීමේදී ලිවිං, ඩයිනින්, පැන්ට්‍රි කියන තුනම එකට පේන විදිහට තමයි අපි මේක නිර්මාණය කරේ. එතකොට ඒකෙන් හොඳ එළියක් වගේම අවකාශයේ විශාල අවකාශයකුත් පේන්න තියෙනවා. ඉතින් අපි බලමු මේකේ පැන්ට්‍රි එක කොහොමද arrange කරලා තියෙන්නේ කියලා මේ නිවසියන්. මේ නිවසේ ground floor එක නිර්මාණය කිරීමේදී අපි හැඩතල වලට නිර්මාණය කරපු master bedroom එකක්, attached bathroom එකක් වගේම normal bedroom එකක් එක්ක bathroom එකක් design කරලා තියෙනවා. එතකොට ground floor එකේ බලපුවාම living, dining, pantryත් එක්ක bedrooms දෙකක්, attached bathroom එකක් වගේම common bathroom එකකුත් අන්තර්ගත වෙන විදිහට තමයි අපි plan එක නිර්මාණය කරේ. අපි දැන් මේ ඉන්නේ ground floor එක සහ first floor එක සම්බන්ධ වෙන දැවෙන් නිමා කරපු staircase එකේ. මෙතෙන් living area එක වගේම පහළ තට්ටුවේ main door එකත් හරි අපූර්වට දර්ශනය වෙනවා. මෙතන හරිම නිදහස් වටපිටාවක් තියෙන ස්ථානයක්. මෙතන ඉඳලා බලපුවහම අපිට living area එකේ උඩ roof area එකත් හරිම දැකුම් කළුව බලා ගන්න පුළුවන්. අපි දැන් ඉන්නේ මේ නිවසේ උඩුමහලේ TV lobby එකේ. එතකොට මේ TV lobby එකට පහළ මහලේ තියෙන living area එක දර්ශනය වෙන ආකාරයට තමයි අපි මේක සැලසුම් කරේ. TV lobby එකත් එක්කම දෙපසින් මේ තියෙන්නේ මේ first floor එකේ තියෙන bedrooms දෙක වගේම attached bathroom එක. ඒ වගේම master bedroom එකට attach කරපු balcony එකක් වගේම common balcony එකකුත් අපි මේකට නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ first floor එක සම්පූර්ණ finishing roof එකකින් තමයි නිමා කරලා තියෙන්නේ. ඒකෙන් මේ නිවසේ උඩුමහලට විශේෂ අලංකාරයක් ඇවිල්ලා තියෙනවා.
ඉතින් අද අපි කතා කරේ කඳු සහිත ඉඩමක නිර්මාණය කරපු හරි අපූර්ව නිර්මාණයක් ගැන. ලෙවල්ස් ඒ ආකාරයටම තියාගෙන පරිසරයට හානියක් නොවි ඒ ස්වභාවික පරිසරය රැකගෙන කරපු හරි අපූර්ව නිර්මාණයක් තමයි අද අපි ගියේ. ඉතින් ඔබටත් මෙවැනි සුන්දර නිර්මාණයක් අප ඉතින් කරගන්න අවශ්‍ය නම් ඔයාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න DMX Planning Construction අපායතනය සමග හරිම සුහදශීලී සේවයක් අපි ඔබට ලබා දෙනවා. ඒ වගේම හරිම විශ්වාසනීය සේවයක් අපෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ නිවසේ හිමිකරුවන් සිරාජ් මහතා සහ ඔහුගේ පවුලේ සියලු දෙනාම හරිම සුහදව අපිත් එක්ක කටයුතු කරා මේ නිර්මාණය කිරීමේදී සහ ඉදිරිපින්ම අවසන් කිරීමේදී. ඉතින් ඔවුන්ට විශේෂ ස්තුතියක් කරන්න ඕනේ. සිරාජ් මහතා ලංකාවේ නොසිටියත් අපිට මේ කාර්යය සඳහා විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම ඔවුන්ගේ ඉදිරි කටයුතු සඳහාත් අපිව සම්බන්ධ කරගනිමින් ඉන්න ඔවුන් ඒ සඳහාත් විශේෂ ස්තුතියක් ඔවුන්ට පුද කරන්න මම කැමතියි. ඉතින් ඔබත් අපිත් එක්ක එකතු වෙන්න DMX Planning and Construction අප සමගින් නැවතත් හමු වෙමු මේ වගේ සුන්දර නිවසක් සමගින්.